කොළඹ නගරයේ තදාසන්න ප්‍රදේශයක නිස්කලංග මාවතක් අද්දර පිහිටි සෙවන බෝඩිම අමල්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය විය. ගම්පහ සිට රැකියාවක් සඳහා කොළඹට පැමිණි ඔහුට නගරයේ කඩිමුඩියෙන් සහ කලබලකාරී ජීවිතයෙන් මිදී සැනසුම් සුසුමක් හෙලන්නට හැකි එකම තැන වූයේ රමණී ඇන්ටිගේ මෙම බෝඩිමයි. වයස 24ක තරුණයෙකු වූ අමල් සිය ජීවිතයේ පළමු වතාවට දෙමාපියන්ගෙන් වෙන්ව තනිව ජීවත් වීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටියේය. රමණී ඇන්ටි වයස 45ක පමණ වුවද තවමත් තරුණ පෙනුමක් රැකගෙන සිටි සිත් ඇදගන්නාසුළු කාන්තාවකි. ඇගේ සැමියා මියගොස් වසර කිහිපයක් ගත වී තිබූ අතර ඇය සිය එකම දියණියට සහ තමාට ජීවත් වීම සඳහා මෙම බෝඩිම පවත්වාගෙන ගියාය. ඇයගේ කරුණාවන්ත සිනහව මවකගේ සෙනෙහස සිහිපත් කරවන සැලකිල්ල සහ ඇය අතින් පිළියෙලවන රසවත් ආහාර බෝඩිමේ නතර වී සිටි අමල් ඇතුළු තරුණයින්ට මහත් අස්වැසිල්ලක් වියා. පුතා, බත් බෙදාගන්න එන්න. දිනපතා සවස ඇය කුස්සියේ සිට හඬගසන විට අමල්ට දැනුනේ තමා සිටින්නේ තම නිවසේම බවය. නමුත් ඒ සීල කරුණාවන්ත බව පිටුපස ඇගේ දැස්වල විටක සැඟවී යන අඳුරු දුක්බර සෙවණැල්ල කෙටි බව අමල් මුල් දිනවලදීම නිරීක්ෂණය කළේය. සාලයේ තනිව කල්පනාවක නිමග්නව සිටින විට ඇගේ මුහුණ මත ඇඳෙන වේදනාත්මක ඉරියව් ඔහුට ප්‍රහේලිකාවක් විය. අමල් රමණී ඇන්ටිගේ රූපයට සිතින් ඇදී ගියේ නොදැනුවත්මය. ඇය සාරි අඳින විලාසිතාව, පිළිවෙලට ගොතා බැඳි කොණ්ඩය සහ ඇය කතා කරන විට ඇගේ දෙතල් අතරින් මතුවන මෘදු සිනහව ඔහුගේ සිතේ ඇය කෙරෙහි සියුම් ආකර්ෂණයක් ඇති කළේය. විශේෂයෙන්ම ඇය ආහාර පිළිගන්නවන විට හෝ යමක් අතට දෙන විට අතේ සිදුවන නොදැනුවත් ස්පර්ශයන් ඔහුගේ මුළු සිරුරම හිරවට්ටා යැවීමට සමත් විය. ඒ හැඟීම් හුදෙක් කායික ආකර්ෂණයකට වඩා එහා ගිය ඇයගේ තනිකමට පිළිසරණයක් වීමේ අවශ්‍යතාවයෙන් පැන නැගුණු බව ඔහුටම තේරුම් ගියනට. තමාගේ මවගේ වයසේ පසුවන කාන්තාවක් ගැන මෙවැනි හැඟීම් ඇතිවීම වැරදියයි සිතූ ඔහු ඒවා යටපත් කර ගැනීමට දැඩි උත්සාහයක නිරත විය. බෝඩිමේ ජීවිතය සංසුන්ව ගෙවී යමින් තිබුණද ඒ නිහඬතාවය බිඳ දමන පළමු ඉඟිය පහළ වූයේ එක්තරා රාත්‍රියකය. එදින රාත්‍රී 12ට පමණ නිින්ද නොගිය නිසා ජනේලය අසලට වී දුම්වැටියක් දල්වාගත් අමල් මිදුල දෙස බලා සිටියේය. සියලු දෙනාම නිදාගෙන සිටි ඒ නිශාචර නිහඬියාව බින්දිමින් රමණී ඇන්ටිගේ කාමරයෙන් හීන් කෙඳිරීමක් වැනි ශබ්දයක් ඔහුට ඇසිනි. ඔහු මුලින් සිතුවේ ඇය අසනීපයකින් පසුවනවා කියාය. නමුත් මොහොතකින් ඔහු දුටු දෙයින් ඔහුගේ දැස් උඩ ගියේය. රමණී ඇන්ටි තද නිල් පැහැති සාරියකින් ඉතා අලංකාර ලෙස සැරසී සුවඳ විලවුන් සුවඳ බිහිදුවමින් සෙමින් නිවසේ ප්‍රධාන දොර විවෘත කරගෙන මිදුලට බැස්සාය. ඇගේ මුහුණේ වුණේ දැඩි ආතතියකි. එහෙත් යම් අපේක්ෂාවකි. ඇය වටපිට බලා කිසිවෙකුත් නැති බවට වග බලාගෙන ගේට්ටුව විවෘත කරගෙන පාරට බැස්සාය. ඇයගේ මෙම රාත්‍රී ගමන අමල්ගේ සිතේ දැවන්ත ප්‍රශ්නාර්ථයක් මතු කළේය. මේ රෑ කවුද හම්බ වෙන්න යන්නේ? මම දන්න රමණී ඇන්ටිද මේ? ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය. එදා රාත්‍රියේ සිට අමාල්ගේ සිතට කිසිදු සැනසීමක් නොවිය. ඔහු රමණී ඇන්ටි දෙස බැලුවේ වෙනස් මෑසකිනි. ඇගේ සුපුරුදු සිනහව පිටුපස ඇති රහස කුමක්දයි සොයා ගැනීමේ නොතිත් ආශාවකින් ඔහුගේ සිත පිරී ගියේය. ඉන්පසු දිනවලදී ඇයගේ හැසිරීමේ යම් වෙනස්කම් ඔහු වඩා තියුණුව නිරීක්ෂණය කරන්නට වියා. විශේෂයෙන්ම ඇයට ලැබෙන රහසිගත දුරකථන ඇමතුම් ඔවුන්ගේ අවධානයට ලක්විය. දුරකථනය නාදවන විට ඇය වහාම කලබලයට පත්වන අයුරුත් පිළිතුරු දීමට පෙර කාමරයට හෝ ගෙවත්තට යන අයුරුත් ඔහු දුටුවේය. ඇය කතා කළේ ඉතා හීන් හඬිනි. නමුත් එක් දිනක් කුස්සියේ සිටි අමල්ට ගෙවත්තේ සිට ඇය කතා කරන වචන කිහිපයක් පැහැදිලිව ඇසිනි. හැමදාම බෑ, මට තව කල් ඕන, මම කොහොම හරි හොයලා දෙන්නම්. ඒ වදන් පෙළිහේ වූයේ බැගෑපත්කමකි, අසරණකමකි. ඒ කවුරුන්ද? අය කාටද මෙතරම් බියවන්නේ? අමාල්ගේ කුතුහලය තවත් වැඩි කළ සිදුවීමක් වූයේ ඉන් සතියකට පමණ පසුවය. එදින සෙනසුරාදා රාත්‍රියකි. අමල් මිතුරෙකු හමු වී බෝඩිමට එන විට රාත්‍රී 10 පමණ වී තිබුණි.
බෝඩිම ඉදිරිපිට පාරේ අයිනේ කළු පැහැති නවීන පන්නයේ මෝටර් රථයක් නවතා තිබෙනු ඔහු දුටුවේය. එහි විදුලි පහන් නිවා දමා තිබූ අතර ඇතුළත කවරුන් හෝ සිටින බවක් නොපෙනුනි. ඔහු එය එතරම් ගණන් නොගෙන බෝඩිමට ඇතුළු විය. නමුත් පැයකට පමණ පසු ජනේලයෙන් පිටත බැලූ ඔහු දුටුවේ එදින රාත්‍රියේ මෙන්ම රමණී ඇන්ටි සාරියකින් සැරසී නිවසින් පිටතට යන අයුරුය. ඇය කෙලින්ම ගොස් නවත්වා තිබූ එම මෝටර් රථයේ පිටුපස දොර විවෘත කරගෙන නැගගත්තාය. වහාම මෝටර් රථය පනගැන්වී රාත්‍රියේ අඳුර චීල්වාගෙන ඉදිරියට ඇදී ගියේය. අමාල්ගේ සිතට ඇති වූයේ දැඩි වේදනාවකි. සැකය සහ ඊර්ෂ්‍යාව මුසු වූ හැඟීමකින් ඔහුගේ හදවත පිරී ගියේය. ඇයට අනියම් සම්බන්ධයක් තියෙනවා. ඒකයි මේ රහස ඔක්කොම. ඔහු එසේ සිතුවද ඇගේ දෑස්වල දුටු අසරණකම සහ දුරකථනයෙන් ඇසුණු බැගෑපත්වදන් ඒ සිතුවිල්ලට නොගැලගෙන බව ඔහුගේ යටිසිත ඔහුට කීවේය. එහෙත් පිරිමියෙකු ලෙස තමා සිතින් ඇලුම් කළ කාන්තාව වෙනත් පිරිමියෙකු සමග රාත්‍රියේ පිටව යනවා දැකීම ඔහුට දරාගත නොහැකි විර. දින කිහිපයකට පසු අධික වර්ෂාවක් ඇදහැළුණු සන්ධ්‍යාවක මුළු ප්‍රදේශයේම විදුලිය විසන්ධි විය. බෝඩිමේ සිටි අනෙක් තරුණයින් තම කාමරවලට වී ඉටිපන්දම් එළියෙන් පොත්පත් කියවන්නට හෝ දුරකථනවලට එබී බලන්නට වූවා. අමල් සාලයට වී අඳුරදස බලා සිටින විට රමණී ඇන්ටි ඉටිපන්දමක් දල්වාගෙන ඔහු අසලින් වාඩි වූවාය. ඒ අඳුරු නිහඬ පරිසරය ඔවුන් දෙදෙනා අතර අමුතුම සමීපත්වයක් ඇති කළේය. පිටත ඇදහැලෙන වර්ෂාවේ ශබ්දයත් ඉටිපන්දම් දැල්ලේ වෙවුලන සෙවණලෙත් හැරෙන්නට වෙනත් කිසිදු හඬක් නොවිය. පුතාට කම්මැලිද ඇය ඇසුවේ මෘදු හඬිනි. ටිකක් විතර ඇන්ටි ඔහු පිළිතුරු දුන්නේය. මොහතක නිහඬියාවකින් පසු රමණී ඇන්ටි ටීෆ් සුසුමක් හෙළුවාය. ඒ සුසුමෙහි වචන දහසකින් කිව නොහැකි තරම් වේදනාවක්, තනිකමක් සහ පීඩනයක් ගැප්ව ඇති බව අමල්ට දැනුනි. ඇය කිසිවක් නොකීවද ඇගේ දෑස් ඔහු සමග කතා කරනවාක් මෙන් ඔහුට හැඟුණි. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ ඇගේ දෑස් පවසනවාක් මෙනි. අමාල්ට තමා ගැනම පාලනයක් නැතිවිය. ඔහු හෙමින් ඇයගේ අතක් මත සිය අත තැබුවේය. ඒ ස්පර්ශයට ඇය ගැස්සී ගියේද අත ඉවටට ගැත්තේ නැත. ඇන්ටි බය වෙන්න එපා, මම ඉන්නවා, ඔහු කීවේය. ඒ වචන ඔහුගේ මුවින් පිට වූයේ කෙසේදයි ඔහුටම සිතාගත නොහැකි විය. ඒ ස්පර්ශයෙන් සහ වචනවලින් දෙදෙනාම මොහොතකට නිහඬ වූහු. එය ලිංගිකත්වයට වඩා බොහෝ ගැඹුරු ආරක්ෂාව, සෙනෙහස සහ අවබෝධය පිරුණු මොහොතක් විය. අමල් දුටුවේ ඇගේ දෑස්වල කඳුළු පිරී ඇති අයුරුය. පසුදා උදෑසන මිදුල අතුගාමින් සිටි අමාල්ගේ ඇස ගැටුනේ පඳුරක් යට තිබූ යම් දිලිසෙන වස්තුවක් දෙසටය. ඔහු එය අතටගෙන බැලුවේය. එය රිදී පැහැති මිල අධික පෙනුමක් ඇති පිරිමි අත්ඔරලෝසුවකි. එය බෝඩිමේ කිසිවෙකුගේවත් නොවන බව ඔහුට විශ්වාස විය. පෙරදින රාත්‍රියේ පැමිණි මෝටර් රථයේ සිටි පුජ්‍යලයාගේ විය හැකි බවට ඔහු අනුමාන කළේය. ඔහු එය රමණී ඇන්ටිට නොපෙන්වා සාක්කුවේ දමා ගත්තේය. එය ඇගේ රහස හෙළිදරව් කර ගැනීමට යතුරක් වනු ඇතැයි ඔහුට සිතුනි. අත් ඔරලෝසුව හමුවීමත් සමග අමල්ගේ සිතේ පැවති සැකය තවත් දරුණු විය. ඔහු රමණී ඇන්ටිගෙන් තරමක් ඈත් වී සිටීමට උත්සාහ කළේය. ඔහුගේ සුපුරුදු කතාබහ සිනහව අඩුවිය. ඔහු ඇය දෙස බැලුවේ චෝදනාත්මක බැල්මකිනි. ඔහුගේ මෙම වෙනස රමණී ඇන්ටිට නොදැනුණා නොවේ. ඇය කිහිපවරක්ම පුතාට මොකද වෙලා තියෙන්නේ, අසනීපයක් වත්ද කියා ඇසුවද ඔහුගේ සෑම අවස්ථාවකම එය මගහැරියේය. දිනක් ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නේය. එදින රාත්‍රියේද ඇය හොර රහසේ පිටව ගොස් ආපසු පැමිණි පසුදා උදෑසන අමල් ඇයව මුළු තැන්ගේදී තනිවම හමුවිය. ඔහුගේ මුහුණේ වූයේ දැඩි කේන්ති සහගත පෙනුමකි. ඇන්ටි, ඔහු ආරම්භ කළයා. මට ඇත්ත දැනගන්න ඕන. රමණී ඇන්ටි ඔහුගේ දෙස බැලුවේ පුදුමයෙනි. මොකක්ද පුතා? ඇන්ටි හැමදාම රැට කොහෙද යන්නේ? කවුද අර කාර් එකෙන් එවිත් එක්කන් යන්නේ? අමාල්ගේ හඬ දැඩි විය. ඔහුගේ සිතේ පැවති ඊර්ෂ්‍යාව සහ වේදනාව වචන බවට පෙරළෙමින් තිබුණි.
ඇන්ටිගේ සතුට ඇන්ටි හොයාගන්න එක ගැන මට ප්‍රශ්නයක් නෑ. ඒත් මේ කරන දේවල් වලින් බෝඩිමේ නමටත් හොඳ නෑ. අපිත් මෙතන ඉන්නේ සල්ලි දීලා. අමල්ගේ ඒ වචන රමණී ඇන්ටිගේ හදවතට පිහියකින් අනිනවක් මෙන් විය. ඇය කිසිසේත්ම ඔහුගෙන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවූවාය. ඇගේ දැස් කඳුලින් පිරී ඉතිරී ගියේය. ඇය අසල වූ පුටුවේ වාඩි වී දෑතින් මුහුණ වසාගෙන ඉකිබිඳින්නට වූවාය. ඇගේ හැඬුම දුටු අමල්ගේ කෝපය මොහොතකින් දියවී ගියේය. තමා කීදයෙහි බරපතලකම ඔහුට වැටහුණි. ඔහු ඇය අසලට ගියේය. මට සමාව වෙන්න ඇන්ටි මම එහෙම කියන්න හිතුවේ නෑ. නෑ පුතා, ඔයා වැරදි නෑ. ඇය හැඬු කඳුලින්ම කීවාය. වැරද්ද මගේ. මම කාටවත් නොකියා මේ දුක තනියම වින්දා. ඉන්පසු ඇය වසර ගණනාවක් තිස්සේ තම හදවතේ සිර කරගෙන සිටි ඒ බිහිසුණු රහස හෙළි කළාය. ඇගේ මියගිය සැමියා ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙකු වූ ජයසේකර මහතාගෙන් ව්‍යාපාරයක් සඳහා විශාල මුදලක් ණයට ගෙන තිබුණි. නමුත් ව්‍යාපාරය අසාර්ථක වීමත් සමග එම ණය ගෙවාගත නොහැකිව ඔහු හදිසියෙන්ම හෘදයාබාධයකින් මිය ගියේය. සැමියාගේ මරණයෙන් පසු ජයසේකර මහතා එම ණය මුදල රමණිගෙන් ඉල්ලා සිටියේය. ඇයට එම මුදල එකවර ගෙවීමට කිසිදු ක්‍රමයක් නොතිබූ අතරේ ඇය පොලිය ටිකෙන් ටික ගෙවමින් කල් ඉල්ලා සිටියාය. නමුත් ජයසේකර යහපත් මිනිසෙකු ලෙස පෙනී සිටියද ඔහු ඌයේ දුෂ්ටයෙකි. ඔහු ඇගේ අසරණකමින් ප්‍රයෝජන ගැනීමට තැත් කළේය. මුදල් වෙනුවට ඔහු ඇයට ලිංගික අල්ලස් සඳහා බලපෑම් කරන්නට විය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඔහු බෝඩිම ඇතුළු සියලු දේපල නීතියෙන් අත්පත් කරගන්නා බවටත් ඇයව සහ දියණියව පාරට ඇද දමන බවටත් තර්ජනය කළේය. මම රැට හොරෙන් යන්නේ එයා හම්බ වෙන්න. ඇය ඉකිබිඳමින් කීවාය. පොලී මුදල දීලා තව ටිකක් කල් දෙන්න කියලා එයාගෙන් බැගෑපත් වෙන්න. එයා හැමදාම මට බල කරනවා. මම බේරෙන්නේ බොහොම අමාරුවෙන්. ඇයගේ අනියම් රහස වූයේ ප්‍රේම සම්බන්ධයක් නොව ඇයව පන පිටින් ගිලගනිමින් තිබූ බ්ලැක්මේල් කිරීමක් බව දැනගත් අමල්ට තමා ගැනම ඇති වූයේ දැඩි ලැජ්ජාවකි, පිළිකුලකි. ඔහු කෙතරම් පහත් ලෙස ඇය ගැන සිතුවාද? ඔහු දනින් වැටි ඇගේ දෙපා අසල හිඳගත්තේය. මට සමා වෙන්න ඇන්ටි, අනේ මට සමා වෙන්න. මම මහ මෝඩයෙක්. ඔහු ඇයව සනසන මොහොතේ ඇය ඔහුගේ පපුවට තුරුළු වී කුඩා දරුවෙකු මෙන් හඬා වැටුණාය. ඒ මොහොතේ ඔවුන් අතර තිබූ ඇන්ටි සහ මල්ලි යන සීමාවන් බිඳී ගියේය. ඒ ශෘංගාරාත්මක හැඟීමකට වඩා ආරක්ෂාව, විශ්වාසය සහ ගැඹුරු බැඳීමක් මත ගොඩනැගුණු සම්බන්ධයක් විය. අමල් ඇගේ හිස අතගාමින්, ඇගේ නළලෙත සික ගනිමින්, දැන් ඔයා තනි වෙලා නෑ. මම ඔයාව මේකෙන් බේරගන්නවා. මම පොරොන්දු වෙනවා ඊ කීවේය. සත්‍යය දැනගත් පසු අමල් ක්‍රියාත්මක විය. ඔහුට තවදුරටත් අසරණව බලා සිටීමට නොහැකි විය. ඔහු රමණි සමග එක්ව සැලැස්මක් සකස් කළේය. ඊළඟ වතාවේ ජයසේකර මුදල් ඉල්ලීමට ඇමතූ විට එය බෝඩිමට ගෙන විද්දෙන ලෙස රමණී ඔහුට පැවසුවාය. දින දෙකකට පසු සවස් වරුවේ ජයසේකරගේ කළු පැහැති මෝටර් රථය බෝඩිම ඉදිරිපිට නතර කළේය. ඔහු සුපුරුදු පරිදි අහංකාර ලීලාවෙන් සාලයට ඇතුළු විය. රමණී ඇන්ටි බියෙන් වෙවුලමින් සිටියද අමල් ඇයට ශක්තියක් වෙමින් ඇය අසලම සිටියේය. රමණී සල්ලි ලෑස්තිද? ජයසේකර සෝෆාවේ වාඩි වෙමින් ඇසුවේය. නැත්නම් අදවත් මගේ යෝජනාවට කැමති වෙනවද? ඔහු එසේ කියාත්ම කාමරයේ සිටි අමල් ඉදිරියට පැමිණියේය. ජයසේකර මහත්තයා, ඔයාගේ යෝජනා දැන් ඉවරයි. ජයසේකර පුදුමයෙන් සහ කෝපයෙන් අමල් දෙස බැලුවේය. කවුද මේ කොල්ලා? තමුසෙට මේවට ඇඟිලි ගහන්න අයිතියක් නෑ. අමල් සංසුන්ව තම සාක්කුවෙන් ඔහු සොයාගත් අත් ඔරලෝසුව එළියට ගත්තේය. මේක කාගද කියලා මතකද? පෝන සතියේ ඔයා මෙහෙ රෑ ආවම වැටිලා ගිහින්. ඔයා බෝඩිමට හොරෙන් ආව කියන්න මේක හොඳ සාක්ෂියක්. ඉන්පසු ඔහු තම ජංගම දුරකථනය අතට ගත්තේය. ඒ විතරක් නෙවෙයි, ඔයා දැන් රමණී ඇන්ටිට කරපු තර්ජනය මම සම්පූර්ණයෙන්ම පටිගත කරගත්තා. බ්ලැක්මේල් කරනවටයි, ලිංගික අතවර කරනවටයි නීතියෙන් මොන වගේ දඬුවමක් ලැබෙනවද කියලා ඔයා දන්නව නේද? දැන්ම මෙතනින් යනවද නැත්නම් මම පොලිසියට කෝල් කරන්නද?
අමල්ගේ එඩිතරකමට සහ තර්ජනයට ජයසේකර බියටපත් විය. ඔහුගේ මුහුණ සුදුමැලි වී ගියේය. ඔහු එතනින් නැගිට්ටේය. හරි මම යනවා. ආයේ මම කරදර කරන්නේ නෑ. ඔහු වේගයෙන් පිටව ගොස් මෝටර් රථය පණගන්වාගෙන එතනින් පලා ගියේය. ජයසේකර පිටවයත්ම රමණී ඇන්ටිගේ දැස් වලින් කෘතඥතාවයේ කඳුළු ගලා ආවේය. වසර ගණනාවක් තිස්සේ ඇගේ හදවත මත බරව පැවති පීඩනයෙන් ඇය නිදහස් වී තිබුණි. ඇය බැලුවේ අමාල් දෙසය. ඔහු තවදුරටත් ඇයට බෝඩිමේ නතර වී සිටිනා සාමාන්‍ය තරුණයෙකු නොව ඇගේ ජීවිතය බේරාගත් වීරයෙකි. කාලය ගෙවි ගියේය. බෝඩිමේ ජීවිතය නැවතත් යථා තත්වයට පත්විය. එහෙත් අමල් සහ රමණී අතර තිබුණේ පෙර තිබූ ඇන්ටි සහ මල්ලි සම්බන්ධය නොවේ. එය වයස් පරතරේ ඉක්මවා ගිය ගැඹුරු ආදරයක්, විශ්වාසයක් සහ අවබෝධයක් මත ගොඩනැගුණු බැඳීමක් විය. ඔවුන්ගේ සම්බන්ධයට නමක් දීමට ඔවුන් උත්සාහ කළේ නැත. ලෝකයා කුමක් කීවද ඔවුන් දෙදෙනාට එය ප්‍රශ්නයක් වූයේ නැත. එක් සුන්දර සවස් වරුවක ඔවුන් දෙදෙනා සාලයේ තේපානය කරමින් සිටියා. රමණී ඇන්ටිගේ මුහුණේ දැන් වූයේ සැනසිලිදායක ප්‍රීතිමත් සිනහවකි. "ඔයා මගේ ජීවිතයට ආවේ දෙවියෙක් වගේ අමල්" ඇය කීවාය. අමාල් ඇගේ අතක් අල්ලගෙන සිනාසුනේය. "ජීවිතේ සමහර වෙලාවට අපිව පුදුම විදිහට එකතු කරනව නේද රමණී?" ඇය ඔහුගේ දැස් දෙස බැලුවාය. ඒ බැල්මෙහි ආදරය, ගෞරවය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුව කැටි කර තිබුණි. බෝඩිමේ සැඟවී තිබූ අනියම් රහස අවසන් වී ඒ වෙනුවට දෙදෙනෙකුගේ ජීවිත ආලෝකමත් කළ අව්‍යාජ සෙනෙහසක් ආරම්භ වී තිබුණි.